මේ තමයි අපේ දෙවැනි දවස. උදේම නැගිටලා යන්න කියලා ප්ලෑන් කරාට අපි ඉතින් වෙලාවට වැඩ කරන මිනිස්සුනේ. අපිට ඉතින් පුළුවන් වෙලාවෙ නැගිටලා අපි මේ යනවා. අපි ඉතින් ගමන ආරම්භ කරන්නේ ජෝනෝ ග්‍රෝට් මිල් එකෙන්. දහව 9 වන සියවසේදී කරපු පැරණි ධාන්‍ය මෝලක් තමයි මේ තියෙන්නේ. මේක ප්‍රතිසංස්කරණය කරලා ඉතිහාසයේ පැරණි මෝලක් කොහොමද වැඩ කරලා තියෙන්නේ කියන එක ඔයාලට ගියොත් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ගිහින් බලන්න. මෙතන මම යද්දි මේ චූටි මී පැටියෙකුත් හිටියා. ඒක ඇත්ත එක්ක නෙවෙයි. මේ ඔයාලට ඇහෙන්නේ ස්කොටිෂ් හයිලන්ඩ් ෆෝක් මියුසික්. හරිම ලස්සනයි. ඩක් අහලා බලන්න. මෙතෙන්ට තමයි කියන්නේ ජෝනෝ ග්‍රෝට් කියලා. මේක end of the road කියලා තමා හඳුන්වන්නේ. මෙතෙන්ට ආවම අනිවාර්යයෙන්ම බලන්න තියෙන දෙයක් තමයි ජෝනෝ ග්‍රෝට් සයින් පෝස්ට්. හැමෝම මෙතන ෆොටෝ එකක් ගන්නවා. ඒක මෙතෙන්ට ආව කියන මතකෙ විතරක් නෙවෙයි, පොඩි ඇචීව්මන්ට් එකකුත් වගේ. මේ ප්‍රදේශයේ ලස්සන වෙරළ තීරය, උස්කඳ පෑවුම් වගේම වසන්තයේ අග ඉඳලා කිම්හානේ මැද වෙනකන් පෆින්ස් කියන ලස්සන මුහුදු කුරුල්ලන් ඔයාලට බලා ගන්න පුළුවන්. නොකියම බැරි දෙයක් තමයි ජෝනෝ ග්‍රෝට් කියන නමත් හරිම රසවත් ඉතිහාසයක් තියෙන එකක්. ඒ කියන්නේ 15 වන සියවසේ ජැන් ඩි ග්‍රූට් කියන ඕලන්ද ජාතිකයෙක් මෙතනින් ඕක්නි අයිලන්ඩ්ස් වලට ෆෙරි සේවාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ නම කාලයත් එක්ක වෙනස් වෙලාද ජෝනෝ ග්‍රෝට් කියලා හැඳින්වෙනවා. ඒ වගේම NC500 යන ඒ රූට් එක කවර් කරන හැමෝම මෙතන නැවිතලා මෙතන ෆොටෝ එකක් අරන් යනවා. අපි මේ ඊළඟට යන්නේ ඩන්කැස්බී ස්ටැක්ස් බලන්න. ජෝනෝ ග්‍රෝට් වල ඉඳලා කිලෝමීටර් 6ක වෝක් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කොච්චර ලස්සනද කියලා. අපි දෙන්න කිලෝමීටර් 6ක් ඇවිදන් ගියා කියලා අපිට දැනුණවත් නැහැ. මොකද ඒ ගියපු පාර ඒ තරම්ම ලස්සනයි. After a long walk, we are finally here. බලන්න ළමයි කොච්චර ලස්සනද කියලා. මේක මෙහෙම බලනවා වගේ නෙවෙයි. එතනට ගියාම අපි දෙන්නට නිකන් අන්න ඒ ෆීලින් එක දැනෙනවා. මේ තියෙන්නේ ස්කොට්ලන්ඩ් වල තියෙන වාලිගෝ හෙවන් නැත්තම් වාලිගෝ ස්ටෙප්ස්. පැති තුනකින්ම අඩි 250 කුස කඳු අතරට හිරවුණ මේ නැචරල් හාබර් එකට එන්න තියෙන්නේ සිග්සැග් විදියට තියෙන පඩිපෙළකින්. ඉස්සර මේක හරිම කාර්යබහුල තැනක්ලු. තෝමස් ටෙල්ෆෝඩ් කියන හාදයා මෙතන වරායක් කරන්න බෑ කියලා. ඒ වුණාට කැප්ටන් ඩේවිඩ් බෝඩි මේ පඩි ටික හදලා වරායක් කරලා කොහොමරි. ඉතින් ඒකට ගිහිලා තියෙන්නේ පවුම් 8ක් කියලා තමයි කියන්නේ. ෆිෂර්මන්ස්ලා ඩේලි මේ පඩි 360ම නැගලා මාළුබර බාස්කට් වික් ටවුන් එකටම අරගෙන ගිහින් විකුණලා කියලා තමයි කියන්නේ. ඇත්තටම බලද්දී
ඉස්සර කාලේ මිනිස්සු අපිට වඩා ශක්තිමත් කියන්නේ බොරුවට නෙවෙයිනේ. මේවා හොඳම සාක්ෂි. ඔන්න ඉතින් ඊට පස්සේ ගෙදර යන මගදී, ගෙදර නෙවෙයි පොඩ්ඩකට යන අතරමඟදී මෙන්න මෙයාලව හම්බුණා. ඔයාලා කවුරු හරි දන්නව නම් කියන්න මෙයාලගේ නම. පොඩක් විතර කියුට්. මේ ට්‍රිප් එකේ ස්පෙෂල් රීසන් එක තමා අපේ ඇනිවර්සරි එක. So, happy anniversary for us. එහෙනම් ළමයි අදට එච්චරයි. ආයෙත් නම් bye.